හැමෝටම. අද තමයි අපේ ගල්බොඩ ට්‍රිප් එක යන්නේ. අද කවුරුත් කතා වුණේ උදෙන්ම මේ ගමන පිටත් වෙන්න ඕන කියලා. ඒකට හේතුව තමයි පේරාදෙණි ස්ටේෂන් එකට අපි 8 වෙනකොට ඉන්න ඕන. මොකද කෝච්චිය යනවා. උදේට කෑමත් අරගෙන ටිකට් ගන්නත් වෙලාව යන නිසා අපි කලින්ම යන්න තීරණය කරා. වලාකුළු වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සේලයෙන් වෙලා පැය දෙකක වගේ ගමනක් තියෙන නිසා අපි කවුරුත් ගිහිල්ලා කෑම ගත්තා. කෑම අරගෙන ඉවර වෙලා අපි කවුරුත් ගියා ටිකට් අරගෙන ට්‍රේන් එකට. අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා. අපි කවුරුත් ස්ටේෂන් එකකින් බැස්සට කිලෝමීටර් 2ක් විතර තියෙනවා පයින් යන්න. ඒත් කවුරුත් එක්ක එකතු වෙලා එක එක විකාර කියව යනකොට මට නම් ඇත්තටම දැනුනේ නැහැ කිලෝමීටර් 2ක් ගියා කියලා. සුපෙන්නුවන් විමසා විරතිලා උපරුවදුන් තසුනින්දුරයි කියා ඔය පෙම්තෙපුල් මතහාස පැනියා ලයකින් නිවූ සිහිලාර වැහුණා. අපි උඩට එනකොටම ලස්සනට කඳු අස්සෙන් කෝච්චියක් ගියා. ඇත්තටම මම ජීවිතේට පළවෙනි වතාවට මෙහෙම කෝච්චියක් දැක්කේ. ඇත්තටම උඩ මාඩම ලස්සනයි. ඒක හරියට ඒ කියන්නේ ගිහිල්ලම බලන්න ඕන ලංකාවේ කොච්චර ලස්සන තැන් තියෙනවද කියලා. අපිට ඒ වගේ කොච්චර තැන් නැගෑරිලා ඇද්ද. ඉතින් ඔයාලත් ගෙදර ඉන්න හරි කැම්පස් එකේ ළමෙක් හරි නැත්නම් ජොබ් එකක් කරන කෙනෙක් හරි නම් ඔයත් ඔයගේ යාළුවොත් එක්ක එකතු වෙලා හරි ගෙදර අයත් එක්ක හරි අනිවාර්යෙන්ම බලන්න යන්න ඕන තැනක් තමයි ගල්බොඩ. ඇත්තටම ලස්සනයි. තව පාරක් හමු වෙන්නේ ගව ගානක් දුර යමු වෙන්නේ මග හැරුණත් මගදී නුඹ වෙත පින් කරමි හිමිකම් නැති හිනක ගොළු ප්‍රේමය මුනිවත මාරකින් හිමිනම් හමු වේ. වලාකුළු වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සේලයෙන් වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා
සුපෙන්නුවන් විමසාවිරැතිවා ඔපරුවදුන් තසුනිදුරයි කියා ඔය පෙම්තෙපුල් මතහාස පැනියා ලයකින් නිවූ සිහිලාරවැහුණා මතුමාපැතු වීඩියෝ එක පුරාවට මම වැඩි අද කතා කරේ නැහැ. ඒකට හේතුව තමයි මට අද කතා කරන්න දේවල් යාළුවෝ ඉතුරු කරේ නැහැ. අපි ආයේ හැමෝම දෙකට විතර කැම්පස් එකට එන්න ආයේ පිටත් වුණා. මොකද පැය දෙකක් විතර අපිට ආයෙත් යන්න තියෙනවා. විතර වෙනකොට අපි කැම්පස් එකට ආවා. ඊට පස්සේ අක්කයි අයියයි මාව බලන්න අද කැම්පස් එකට එනවා කිව්වා. එයාලා දෙන්නත් එක්කත් කතා කළා. අක්කා උයපු රසමනස් බත් ටිකක් කාලා අපි බෝඩිමට ගියා. ආයෙත් දවසක කැම්පස් එකේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් අදට මම ගිහින් එනවා.